සිරාදර මාමේ. අනේ සිරාදර මාමේ මේ බලන්නකො සිරාදර මාමලා හරක කඹේ කඩාගෙන අපේ කුඹුරට බහැලා. මුළු ගොයම විනාසයි. අනිත් ටික අපිට ගොයන් දළු ටික සේරම කාලා. මට සෑහෙන පාඩුවක්. බලපන් දුවේ හරක ඉන්නවද කියලා බඩුවේ. අනේ තාත්තේ අපි හරකනේ තාත්තේ කමේ විතරයි තියෙන්නේ. අම්මේ. හරක මගේ උනාට කඹේ මග නෙමෙයි. ඒ කිව්වේ? ඒ කිව්වේ සිතුමරෝ කබේ හොදට තිබ්බනම් හරකට කබේ කඩා ගන්න බෑනේ. කබේ හයියට තින්ද තමයි හරක කඩාගෙන තියෙන්නේ. බබ කබේ ගත්තේ හන්දියේ කඩේ බුදලාලිගේ. ඔබ ඒක බුදලාලිත් එක්ක බලාගන්න. හරි මං එහෙනම් ඒක මුදලාලිත් එක්ක බලා ගන්නම්කෝ. අනේ තාත්තේ එතකොට අපිට සිරිමල් අයියා හරක නොදී නේද තාත්තේ? ඒකනේ අපිට හරක නොදී ඉන්න මොකද කරන්නේ? ඔය සිරිමලා පුදුව පෙරේතපත් ඉන්නේ පැඩිවරක කන්න. හවස් වෙලා පල්ලිය පැඩිවරක ගහින් ගෙඩියක් කඩලා බෑව දුවල්ට යවමු. හවස් වෙලා ගේ පැත්තේ කවුද බොලේද මා දැකේ වටේ කඩුල්ලෙන් අර පැත්තේ අදුරද බුදකි මා දැකේ කාගේද බොම්බක්කා මගේ කුඹුරට බැස්සා උඩ ගානක් කුස්සා බවරා නිවස්සා මොකදලන්දී ආරු දැකේ කලකින් වේලා සුසුන දැකේ අපි ගැන ඇයි සැලකුම් නැති මගේ නම් නෑ වෙනසක් ඇති කාගේද ගුම්වස්සා මගේ කුඹුරට බැස්සා හොද ගානක් ගුස්සා පවරා දිනිවසුසා සිරිමල් අයියට පැණි වරකා ගෙන ආවෙමි ගෙදරින් පොරකා සිරිමල් අයියේ මට සලකා දෙනවද මට මගේ කළු හරකා දුන්නට පැණි වරකා දෙන්නෙමි කළු හරකා මා ගැන තව සලකා මට දෙනවද බහමැණිකා මට දෙනවද බහමැණිකා මට දෙනවද බහමැණිකා